That's a question I have asked from myself. මං හිතන්නේ මං එහෙම මට මානසික ලෙඩ කියලා කියන මිනිස්සුන්ට වඩා හොඳට පැහැදිලිව මම තීව්‍රව හිතනවා. මං හිතන්නේ මේ බොහෝ දෙනෙක්ට තියෙන වැරදි වැටහීමක් තමයි මේ සමලිංගිකත්වය. එහෙම නැත්නම් අපි අපේ ලිංගික පරිවර්තන වලට පුද්ගලයන් ලක්වීම මේ කියන දේ රෝගයක් කියනවාද කියන. මේ වගේ අදහසක් ඇත්තටම පහළ වෙන්න හේතුව තමයි බොහෝ කාලයක් තුල මේ තියෙන ඇත්ත తত্ত্বය පුද්ගලයන් නොදැන සිටීම. දැන් අපි ජීවත් වෙන්නේ ඊටාම විද්‍යාත්මකව දියුණු ලෝකයක මේ වනිට ඇතිතරම් සාක්ෂි දත්ත පුද්ගලයන්ට හොයාගන්න පුළුවන්. ඒකට ඊටාම පැහැදිලි මේ වනිට ඇතිතරම් දත්ත තියෙනවා. මුළු ලෝකෙම පිළිගන්නේ විද්‍යාත්මකව පැහැදිලි කරලා තියෙන්නේ මේ සමලිංගිකත්වය. එහෙම නැත්නම් පුද්ගලයන් විවිධ දිශානතීන්ට පෙළඹීම, ලිංගික පරිවර්තන සිද්ධ වීම මේ සියලු දේවල්ම ස්වභාවික තත්ත්වයන්. Now I'm 27, so like I started transition 4 years back. So until that I had kept asking that question. So that's how I know, and I have gone to counselors, I have gone to psychologists, psychiatrists, everything possible for me to fit into what they are saying I should be. So that's how I know, okay, I don't have a mental illness because I have questioned it myself. ඒක ජීව විද්‍යාත්මකව ස්වභාවිකව ඇඟේ සිදුවන තත්ත්වයන්. මේ තත්ත්වයන් සාමාන්‍යයි. මේක කිසිදු රෝගයක් නෙමෙයි. ඒ නිසා කිසිදු ඖෂධයක් මේ වෙනකන් ලෝකේ නැහැ මෙවැනි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට හදලා. ඒ හින්දා අපිට තියෙන ගැටලුව තමයි අපිට මේවා රෝග කියලා හිතෙන්න බලපාන ගොඩාක්ම බලපාපු හේතුවක් තමයි මේවා කාලයක් තිස්සේ මේවා අපි සාකච්ඡා නොකිරීම, මේවා අපි කියන්නේ අපේ සමාජයේ මාතෘකා නොවන මට්ටමට ගෙනල්ලා පල්ලෙහාට දාලා තිබීම, එළියට ඇවිල්ලා කතා කරන එකට යම්කිසි ප්‍රතිරෝධයක් පුද්ගලයන් දක්වලා තිබීම සහ සමලිංගික නොවන එහෙම නැත්නම් විෂමලිංගිකත්වය බහුතරයක් පුද්ගලයෝ ලෝකයේ සිටින නිසා ඒ බහුතරයේ මම හිතන්නේ බලපෑම මත අනිකුත් තත්ත්වයන් අස්වාභාවික එහෙම නැත්නම් රෝගයක් කියලා සිතීම. ඇත්තටම මෙහෙම ලෙඩක් කියන හැඟීම මට දැනෙන්නෙම නැහැ. මම මගේ ගෙදර පවුලේ කට්ටියත් එක්ක මගේ යාළුවොත් එක්ක මම අධ්‍යාපනය කරපු තැන්වල හිටපු ආශ්‍රය කරපු ගුරුවරු හැමෝත් එක්ක බලනකොට මම සාමාන්‍ය කෙනෙක් විදිහට තමයි හිටියේ. ලංකාවේ සයිකියාට්‍රික් ඇසෝසියේෂන් එකකුත් ඒක මෙන්ටල් ඉල්නස් එකක් නෙවෙයි කියලා කියලා තියෙනවා. සමලිංගිකත්වය මනසේ සහ ශරීරයේ අසනීපයක් නිසා හටගන්නා බවට පවතින මතය ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය අනුමත නොකරන බව පැහැදිලිව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. නූතන යුගයේ මනෝවෛද්‍යවරු සමලිංගිකත්වය මානසික අසනීපයක් ලෙස රෝග විනිශ්චයක් සිදු කරන්නේ නැති අතර එසේ සලකා ප්‍රතිකාර කරන්නේද නැත. නූතන වෛද්‍ය දැනුම සහ සමාජ වටිනාකම් වලට අනුව සමරිසි ස්ත්‍රීන්, පිරිමින්, ද්විරිසි පුද්ගලයන්, සංක්‍රාන්ති පුද්ගලයන්, අන්තර්ලිංගික පුද්ගලයන් සහ කුය ප්‍රජාව කෙරෙහි දැක්විය යුත්තේ ගෞරවයක් මිස වෙනස් කොට සැලකීමක් නොවේ. සමලිංගිකත්වයේ සාපරාධී වරදක් ලෙස දක්වා ඇති දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය වෙනස් කරන ලෙස අධිකාරී ආයතනවලට බල කිරීමට අප කැමැත්තෙමු. මෙම යල්පැන ගිය නීතිය අහෝසි කළ යුතු අතර සමලිංගිකත්වයේ සාපරාධී වරදක් ලෙස හැඳින්වීම අත්හිටවිය යුතුය. ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය. අද මේ වනිට ඇතිතරම් සාක්ෂි අපි ගාව තියෙනවා. සමලිංගිකත්වය මෙවැනි ලිංගික පරිවර්තන ලක්වීම ඉතාම ස්වභාවික තත්ත්වයක්. ඒ තත්ත්වයන්ට ලක්වන පුද්ගලයෝ ස්වභාවික මිනිස්සු. ඒ අයට ස්වභාවිකව අනිත් අය වගේම ජීවත් වෙන්න සහ තමන්ගේ දේවල් කරගෙන යාමේ අයිතිය තිබිය යුතුයි. ඒ වගේ මිත්‍යා මතයක් තියෙන එකත් එක්ක ඇත්තටම LGBTIQ ප්‍රජාවේ ගොඩක් කට්ටිය හිංසනයට ලක් වෙනවා. සහ අර අපිට තියෙන self esteem එක එහෙම නැත්නම් අපි ගැන තියෙන විශ්වාසය නැති වෙලා යනවා.